Hello guys, අද අපි ගෙනල්ලා තියෙන්නේ සුපිරිම ඩ්‍රෝන් එකක්. අද අපි ගෙනල්ලා තියෙන්නේ 900 Pro SC කියන GPS ඩ්‍රෝන් එක තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. මේක කිලෝමීටර් 2-3ක් වගේ දුරට යවන්න පුළුවන්. ඒ වගේම උපරිම උස මීටර් 300ක් වගේ යවන්නත් පුළුවන්. ඒක සුපිරිම ඩ්‍රෝන් එක return to home battery low return හැම feature එකම මේකේ තියෙනවා. ඔයාලට මේ ඩ්‍රෝන් එක වගේම තවත් ගොඩක් ඩ්‍රෝන්ස් අපේ මිලදී ගන්න පුළුවන්. අපිට WhatsApp message එකක් හෝ පහළ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තියෙන ලින්ක්ස් වලින් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි අපි දැන් යමු මේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක පැත්තට. මේක ඇවිල්ලා තියෙන ෆෝම් බොක්ස් එකකින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. බොක්ස් එක ඕපන් කරගත්තාම අපිට මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක අතර ගත්තාම හොඳ ප්‍රීමියම් ෆීල් එකක් තියෙනවා. ඒ වගේම මේක හොඳ බරක් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ. ඒ වගේම මේක බ්‍රස්ලස් මෝටර්ස් වලින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ෆ්ලයි ටයිම් එක ගත්තොත් අපිට විනාඩි 30ක් වගේ බලා ගන්න පුළුවන්. අපි පළවෙනි සැරේ ඩ්‍රෝන් එක අන්බොක්ස් කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෝන් එකේ බැටරි අලවලා තියෙන මෙන්න මේ ස්ටිකර් එක ගලව ගන්න ඕනේ. ස්ටිකර් එක ගලවලා අපි ඩ්‍රෝන් එක ඔන් කරගෙන බලමු කොහොමද මේකේ ලුක් ඇන්ඩ් ෆීල් එක කියලා. Here we go. ඩ්‍රෝන් එක යට තියෙන පවර් බටන් එකෙන් අපිට මෙන්න විදිහට මේක ලෝන් ප්‍රෙෂර් දුන්නාම ඩ්‍රෝන් එක ඔන් කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එක වටේම LEDs වලින් LEDs බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ කැමරාවත් රිමෝට් එකෙන් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් පහසුකම මේ ඩ්‍රෝන් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේ ඩ්‍රෝන් එක වගේම තවත් ගොඩක් ඩ්‍රෝන්ස් අපේ මිලදී ගන්න පුළුවන්. අපේ WhatsApp group වල link සහ අපිව contact කරගන්න පුළුවන් විදිය මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඔයාලා ඒකත් check කරන්න. හරි අපි අද බලමු කොහොමද මේ LMC Pro SC ඩ්‍රෝන් එක මේ කනෙක්ට් කරගන්න කියලා. ඔයාලට මේ ඩ්‍රෝන් එක අපේ මිලදී ගන්න පුළුවන්. අපිට WhatsApp message දැම්මොත් අපිට විස්තර දැනගන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම ඩ්‍රෝන් එකේ බැටරි එන ස්ටිකර් එක ගලවගෙන බැටරි හරිය පැත්ත බලලා ඩ්‍රෝන් එකට දාගන්න ඕනේ. ඩ්‍රෝන් එකට දාගත්තට පස්සේ ඩ්‍රෝන් එකේ යට එනවා පවර් බටන් එක. පවර් බටන් එක ඔබලා ඩ්‍රෝන් එක ඔන් කරගන්න. LMC Pro එකේ නම් පවර් බටන් එක එන්නේ උඩින්. Pro SC කියන version එකේ පවර් බටන් එක එන්නේ යටින්. හරි දැන් අපි බලමු කොහොමද ඩ්‍රෝන් එක ඔන් කරගත්තට පස්සේ ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් කරගන්න කියලා. තම රිමෝට් එකේ පවර් බටන් එක ඔබලා රිමෝට් එක ඔන් කරගන්න. ඊට පස්සේ අපි level calibration එක කරමු. level calibration කරන්න lock icon එක උඩින් තියෙන බටන් එක එක සැරයක් ගැබ්බුවට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා beep sound එකක් එනවා. ඒ beep sound එක ආවට පස්සේ level calibration එක complete වෙනවා. ඊට පස්සේ අපි බලමු compass එක calibrate කරන්න කොහොමද කියලා. compass බටන් එක ඔබාගන්න මේ beep sound එකක් එනකන් beep sound එක ආවට පස්සේ beep sound එක ආවට පස්සේ ඩ්‍රෝන් එක මේ විදිහට වට දෙක තුනක් කරකවන්න ආයෙත් beep sound එකක් එනකන් ඒ beep sound එක ආවට පස්සේ ආයෙ ඩ්‍රෝන් එකේ පැත්ත මාරු කරලා ආයෙත් වට දෙක තුනක් කරකවන්න. ඒ විදිහට කරකියුවට පස්සේ කැලිබ්‍රේෂන් එක කම්ප්ලීට් වෙනවා.
කැලිබ්‍රේෂන් දෙකම කරාට පස්සේ GPS සිග්නල් එනකම් පොඩ්ඩක් වෙලා අපි බලන් ඉන්න ඕනේ. GPS on off කර කර බලන්න GPS සිග්නල් එනවාද කියලා. හොඳට ඉඩ තියෙන තැනක ග්‍රවුන්ඩ් එක වගේ යනවා නම් GPS සිග්නල් ඉක්මනට එනවා. ඔන්න බලන්න දැන් මේ මට GPS සිග්නල් 12ක් ඇවිල්ලා තියෙනවා. At the bitter my naboru hilla wasi hoya maru kale na pilla wachana valinga la ne mangila sali valina karana bemilla mama divere den kapana bella magena danna va bangu bekella selange pakni gavage manghela amaru wa ma karana bella ella ilanga pima spana puta usena pamima balla pangkatin pita bella gina akamati unta bari balla hina yaka kale rakala na kamba hina dan pina na bari unta bella hina kita lawak na mama lavotina venna behitum betina